හෙලෝ කට්ටිය. අද මම කතා කරන්න යන්නේ විශේෂයෙන්ම ස්කූබි ඩූ ෆෑන්ස්ලට ආස හිතෙන කතාව. හොඳට බලන්න. ස්කූබි ඩූ කාටුන් එක අපි හැමෝම වගේ දන්නවනේ. ඒ වුණාට ඔය කතාවේ ඇත්තටම වෙන්නේ අපි හිතන දේවල්මද? මේ කතාවේ ප්‍රධාන චරිත පහක් ඉන්නවා. කණ්ඩායමේ 나යකයා තමයි ෆ්‍රෙඩ්. එයාගේ ප්‍රධාන සහායිකාව තමයි ඩැෆ්නි. කණ්ඩායමේ ඉන්න නර්ඩ් චරිතේ තමයි වෙල්මා. ඊට අමතරව පොඩ්ඩක් විතර මඤ්ඤං වගේ ඉන්න චරිතේ තමයි ෂැගී කියන්නේ. අනිත් චරිතය අපි කවුරුත් දන්න ෂැගීගේ හොඳම යාළුවා ස්කූබි ඩූ. ඉතින් මේ කතාව පුරාවටම යන්නේ මේ පස් දෙනා එකතු වෙලා අභිරහස් විසඳන එක එක එපිසෝඩ්ස්. මේ කාටුන් එකේ ඔරිජිනල් වර්ෂන් එකේ, ඒ කියන්නේ ඉංග්‍රීසි කාටුන් එකේ නම තමයි ස්කූබි-ඩූ where are you කියලා. ඒ කියන්නේ ස්කූබි-ඩූ ඔයා කොහෙද කියලා. ඉතින් මේ අභිරහස් හොයන සෙට් එක ඇයි එහෙනම් ස්කූබි-ඩූව හොයන්නේ? මේකට හේතුව තමයි ස්කූබි-ඩූ කියලා කෙනෙක් ඇත්තටම නැති එක. මේකේ පිටිපස්සේ තියෙන කතාව තමයි ෂැගීගේ හොඳම යාළුවා වෙච්ච ස්කූබි-ඩූ කියන බල්ලා අනතුරකින් මැරෙනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක ෂැගීගේ ඔළුව පොඩ්ඩක් කචල් වෙලා එයාට පිස්සු හැදෙනවා. එයා හිතන්න ගන්නවා ස්කූබි-ඩූ මැරුණේ නෑ, එයාත් එක්කම ඉන්නවා කියලා. ඉතින් මේ සිද්ධියත් එක්ක ෂැගීගේ හොඳම යාළුවා තුන්දෙනා වෙච්ච ෆ්‍රෙඩ්, ඩැෆ්නි and වෙල්මා ෂැගීට අනුකම්පා කරලා එයාට උදව් කරන්න තීරණය කරනවා. ඉතින් මේ විසඳන අභිරහසුත් ඇත්තම ඒවා නෙවෙයි. ෂැගීව බොරුවට සතුටු කරන්න ෆ්‍රෙඩ්, ඩැෆ්නි and වෙල්මා එකතු වෙලා ඒගොල්ලොම සෙට් කරලා ඒගොල්ලොම විසඳන අභිරහස්. ඉතින් මේ විදිහට කරනකොට ෂැගී හිතනවා එයයි එයාගේ යාළුවෝ තුන්දෙනයි එයාගේ හොඳම යාළුවා වෙච්ච ස්කූබි-ඩූයි එකතු වෙලා මේ අභිරහස් විසඳනවා කියලා. ඒත් එක්කම ස්කූබි-ඩූ එයාත් එක්ක ඉන්නවා කියලා. මේ කාටුන් එකේ ෂැගී හැමතිස්සෙම ඉන්නේ මත් වෙලා වගේනේ. මේකට හේතුව තමයි එයා එයාගේ රෝගී තත්ත්වයට බොන බෙහෙත්. ෂැගීට ස්කූබි-ඩූ එයාත් එක්කම ඉන්නවා වගේ පේන්නේ මොකද ෂැගී කියන්නේ ස්කිසොෆ්‍රීනියා කියන මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්. ඉතින් මේ විදිහට බැලුවම ෂැගීත් එක්ක ඉන්න එයාගේ යාළුවෝ තුන්දෙනා හරිම හොඳ වැඩක් තමයි කරන්නේ. ෂැගීට උදව් කරන්නේ. හැබැයි ෂැගී කියන්නේ මානසික රෝගියෙක්නේ. ඒක නිසා ෆ්‍රෙඩ්, ඩැෆ්නි, වෙල්මා කියන්නේ ඇත්තම චරිත තුනක් නොවි ෂැගීගේ ඔළුවේ නිර්මාණය වෙච්ච චරිත තුනක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ? ඕගොල්ලන්ගේ අදහස් මටත් කියන්න. එහෙනම් මේ වගේ තවත් තියරි එකකින් අපි ආපහු හම්බ වෙමු. Good luck.